හිතේ බර හිතේ වෙහෙස ගොඩාක් දෙනෙක් පීඩා විඳින එකක්. හිත බර වෙන්නේ හිතට වෙහෙස උපදින්නේ හිත හැඩි වුණාම. හැඩි වෙනවා මේ හිත. එක එක අනවශ්‍ය කාරණා ගොනු කරගෙන හැම ප්‍රශ්නයක්ම ගොනු කරගෙන හිත හැඩි වෙලා. කාමරයක් වුණත් හැඩි වුණාම ඒකේ පහසුවෙන් ඉන්න බෑ. ඊට පස්සේ ඒ කාමරේට යන එකත් වෙහෙසක්. ඒ කාමරේ ගත කරන මොහොතත් වෙහෙසක්. කාමරේ දැක්ක ගමන් හිතට වෙහෙසක් එනවා. මේකේ කොහොමද ඉන්නේ? තමන්මයි ඕක හැඩි කරගත්තේ. තමන්ටමයි ඒකේ වාසය කරන්න බැරිකමත් ඇති වෙලා තියෙන්නේ. කාමරේ හැඩි වුණොත් ඒ වෙහෙස දුරු කරගන්න අපි මොකද්ද කර යුත්තේ? ඒ කාමරේ අස් කළ යුතුයි. හිතේ බර නැති වෙන්න නම් හිත අස් කරගන්න. එක එක ඔබ අඳුනගන්න. අනවශ්‍ය දේවල් ඔබ අයින් කරගන්න. එතකොට අවශ්‍ය දෙයකින් විතරක් පිරුණු ලස්සන සුන්දර සුව පහසු හිතක් ඔබට ලැබේවි. ඒ හිත ලස්සන කරගන්න ගොඩාක් පහසු වෙයි ඔබ නිතර පින් කරනවා නම්, නිතර කුසල් කරනවා නම්, ඔබ සීලවන්තව ජීවිතය ගත කරනවා නම්, ඔබේ ළඟ මෛත්‍රී කරුණා වගේ මනුස්සකම් තියෙනවා නම්, අහන් ඒවා නිතර මතක් කරගන්න. ඒ වගේ හිත ගොඩාක් හැඩ වෙනවා. හිතේ බර වෙහෙස නැති වෙලා යනවා. ඉතින් හිත බර නම් ඒ හිත ඔබම අස් කරගන්න. හිත සැහැල්ලු කරගන්න පුළුවන් වෙයි.